හෙලෝ කොහමද? ඉතින් මට හිතුණා අද vlog එකක් කරන්න ඕනි මගේ YouTube channel එකට දාන්න කියලා. ඉතින් ඒක තමයි මේක. උදේ නැගිටිනකොට 8ත් පහු වෙලා. ඉතින් අර මම ලොකු ටොයි එකක් හදනවා ඒක තාම ඉවර නෑ. Morning. Good morning. Good morning. Good morning. Oh, puru-puru gano. මේ ලොකු බබා නිදි තාම. කම්මැලියා. හොඳට මව්වත් වැටිලා තියෙන්නේ දැන් නම්. ඉතින් එළියට ආවා. අවුව සැරයි. ඉතින් කොළ මම දැන් මිදුල මේ වල් වැදිලා තිබුණේ දැන් ටික ටික උදුළු ගාගෙන එනවා. ඉතින් තව ටිකක් තියෙනවා ඉතින්. ඒකත් හිමීට කරගන්නවා. ඉස්සර අපේ ගෙදර මල් තිබුණා. මං හිතන්නේ දැන් ඒව නෑ වැඩි. දැන් මල් අඩුයි. දැන් ආයෙ ටිකක් ගේන්න ඕනේ. ගේනවා විතරයි ඒවට සාත්තු කරන්න අඩුයිනේ. ඉතින් ඒවා මැරෙනවා. ඉතින් ඔන්න ඔය ටික තියෙනවා තව ඉතිරි වෙලා තව චුට්ටක් ඔය මල් ගස් අස්සේ ඒ තියෙන ටික සුද්ධ කරන්න ඕනි. ඉතින් එක දිගට බෑ ටික ටික තමයි කරන්නේ. ඉතින් මම මේ තේ එකක්වත් හදන්න නැතුව කෙලින්ම මිදුලතු ගන්න ගත්තා. දැන් ආපහු ගෙට ගියොත් අය වැඩක් කෙරෙන්නේ නැහැ කොහොමද ඒ හින්දා. ඉතින් මිදුල අතු ගාලා දාන්න ඕන කියලා හිතුවා. දැන් ඔහොම නෙවෙයි තිබුණේ මේ හොඳටම වල් වැදිලා තමයි තිබුණේ. මම දැන් ටික ටික සුද්ධ කරන නිසා දැන් ටිකක් එළිය වැටිලා තියෙන්නේ. වැඩක් කරන්න හිතෙන්නේ නැති තරම්. හැබැයි දැන් ටික ටික ඉතින් කරගන්නවා. ඉතින් පුතත් නැගිට ගමන් ඔය ඉන්නේ මගේ පිටිපස්සේ කැරිකි ඉන්නවා. අපේ පූස පැටව තුන්දෙනා නැගිටලා ඒ තුන්දෙනාත් එළියට වෙලා ඉන්නවා අපිත් එක්ක. ඔය ඉන්නේ අනිත් දෙන්න. ඉතින් ඒ ටිකයි තව පිටිපස්සේ ටිකක් තිබුණා. ඒ ටිකයි අතු ගාලා ඉවර වෙලා මම යනවා නාගන්න. නාලා ඇවිල්ලා කිරේකුත් හදාගත්ත අපි දෙන්න. ඒකත් බීලා උයලා වැඩ කරන්න ගන්න ඕනි. මාර අවසරයි දාඩි ඉන්න බැරුව ඉන්නේ නෑවට. මොකද නෑවේ නෑ ඇඟ සෝදගත්ත මම. ඉතින් මම වැඩ කරන ඒවල වීඩියෝස් අරගෙන නැහැ. බෑග් එකක් තිබුණා ඒක කරන්න ගත්තා. ඊට පස්සේ තමයි මම මේ දවල්ට කන්නේ. උදේට කෑවේ නැහැ මම. මට කන්න බැරි වුණා. දවල්ට කෑවා. උදේටත් එක්ක. ඔය තියෙන්නේ ගොතන්න ගත්ත බෑග් එක. ඒක කරන්න ගත්තා. මං හිතන්නේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ඒ පටි තියෙන ඒවා මේ පැටලුන් ලිහිලිය තමයි ගන්න ඕනේ. ඉතින් ඒක හරි අමාරුයි. ගොතන්න ඉතින් වෙලා යනවා. ඊට පස්සේ වැඩ ටික නතර කරලා එළියට ආවා.
ප්‍රාර්ථනා ඉදලකෝ කෝ ඒක මං විසික් කරා පුච්චන් බොරු කියන්න බා බොරු වෙනට කවුද අම්මා ඉතින් මම දැන් යන්නේ ඔන්න ඔය ටික සුද්ධ කරලා දාන්න. එතන කාලෙකින් අතු ගෑවේ නෑ මම. අපේ මිදුල ටිකක් ලොකු නිසා ඉතින් සෑහෙන කොටසක් තියෙන අතු ගන්න. මේ ඉතින් ඒ ටික අතු ගාලා වල් තීන ටිකක් ගලවලා අයින් කරලා පිළිවෙලක් කරගන්න තමයි හිතුවේ. ඔන්න ඔය විදිහට ඒ ටිකත් ඉවර කරා. අම්මෝ දාඩිය ෆෝන් එක ගන්න උදැල්ල තරන් එනවද ඉදලා ඊට පස්සේ මම තව කොටසක් තිබුණා පිටිපස්සේ ඒ ටිකත් සුද්ධ කරගත්තා. ඊට පස්සේ නාලා කියලා දැන් මේ කඩේට යනවා බඩු ටිකක් ගන්න තියෙනවා. ඒකට ඉතින් ඒ ටික අරගෙන ආවා. හෙට ඉඳලා ඉස්කෝලේ යන්න තියෙනවා පුතාට. ඉතින් මාත් ඉස්කෝලේට යනවා එනවා එහෙම තමයි. ඉතින් ඔය විදිහට අද දවසේ ගිවිලා ගියා. තව වැඩ කොටසක් තියෙනවා මට ඉවර කරන්න. ඒවා මතක් වෙනකොට මට පිස්සු හැදෙනවා. ඉතින් ගෙන් එන්නම් හැමෝටම බයි ආදරේ.